හායි ගයිස් ඔයාලා අදත් පිළිගන්නවා එක්තේමින් හබ් YouTube channel එකට. ඉතින් අද මම ගෙනත් තියෙන ටවුන් වල අටේ කට්ටියන්ට සුපිරි ඇටැක් එකක්. ඉතින් අපි බලමු ඇටැක් එක. ඒ වගේ මතක් කරන්න ඕනේ මම දිගටම ඇටැක් ටික ගේන්න බලාපොරොත්තු වෙනවා 7 ඉඳන් දිගටම. ඉතින් ওই විදිහට ඇටැක් එකට ගියපුවම පික් කළ 4යි හොක් රයිඩර්ස්ලා 20යි හීල් එකයි රේජ් එකයි පොයිසන් එකයි ක්ලෑන් රූපර් මේ අරයි යන්න මේ යටි එකයි වෝල් බ්‍රේක් එකයි. කින්ගේ අයිටම් වලට බූට් එක විශේෂයෙන් පාවිච්චි කරන වෝල්ට් එක කඩාගත්තයි. ඉතින් ඇටැක් එකට යන් ඉතින් මේ රෑන්ක් බැලු පටන් ගන්න තියෙන හින්දා ඔයාලට මේ ආමින් ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා අඩු ටවුන් හෝල් කට්ටියන්ට. පේනවනේ ෆුල් මැක්ස් බේස් එකක් තියෙන්නේ. ওই විදිහට පික් කරලා 4 දෙනා දාගන්න. ඊට පස්සේ පික් කරලා 4 දෙනා ෆනල් කරනවා ඉඳලා මේ මැදින් යටි දාගන්න. ඊට පස්සේ කින්ව දාගන්න යටිගේ පස්සේ. ඒතර කින්ට වෙන හානිය අඩුයි මේ යටි ඉස්සරහින් යන හින්දා. ඊට පස්සේ ওই විදිහට කින් මැද හරියකට ගියපුවාම කින්ගේ ඇබිලිටි එක දාන්න. කින්ගේ බූට් අයිටම් එකෙන් පැත්ත පළාතෙන් වෝල් ඕපන් වෙන හින්දා පික් කරලා ටිකට ඇතුළට පහර දෙන්න යන ලේසි. හරිද? ඊට පස්සේ මේ ගැන වඩාත් 3 o'clock ඕන එකෙන් මේ 3 o'clock side එකෙන් දාපුවම මේ හොක් රයිඩර්ස් ටික දාපුවම මේකේ වැලියු එක ගන්න ලේසි. මොකද මේ 6 o'clock පැත්තේ පික් කරලා ටිකයි යටි කිනුයි ඩැමේජ් කරනවනේ අනිත් අයිටම් වලට. අනිත් එක තමයි මේ හොක් රයිඩර්ස්ලාගේ හෙල්ත් එක අඩුයි. හරිද? ඒක හින්දා ඔයාලා එයාලා පාවිච්චි කරද්දී හීල් ස්පෙල් ටික ගානට දාගන්න බලන්න. මේ හෙවි ඩැමේජ් එකක් වෙන තැනදී රේජ් එකක් දාගන්න. එතකොට යාළ ඉක්මනට ඩිෆෙන්සස් ටික කඩනවා හොක් රයිඩර්ස්ලා ටික. පේනවනේ ඉතින් ඔය විදිහට ආම් එකට දුන්නාම ස්පෙල් ටික ගානට ෂොට් එක දෙනවා ඉතින්. පොයිසන් එහෙම සැක් ඉතින් වැඩක් නැහැ අරන් ගියාට. ඉතින් ක්ලෑන් රූප් එකක් එයි කියලා තමයි පොයිසන් එක අරන් යන්නේ. ඉතින් මේ වගේ නම් ක්ලෑන් රූප් නැහැනේ. කොහොමද රෑන්ක් බැටල් වල අනිවාර්යෙන් ක්ලෑන් රූප් දාන්න පුළුවන් මේ අලුත් විදිහට. ඒකින්ද මතක් කරලා පොයිසන් එකක් කරයි යන්න. ඔය විදිහට තමයි ඉතින් වැඩසටහන වෙන්නේ. ඉතින් පේනවා ඔයාලට කුඩු කරන ඔක්කොම ටික බලන් ඉන්න තියෙන්නේ ඉතින් දිගටම. මේ බේස් එකේ ඉතින් ටයිම් ප්ලේ කරනකොට බිල්ඩ් 4 කොණේ දාලා තියෙනවා ඉතින්. බලමු ඉතින් පේනවනේ ඊසි වදිනවා ඉතින් කරන්න දෙයක් නැහැ ඊසි. අනිත් එක තමයි මේ ඇටැක් වල ඔයාලට පේනවා ඉතින් අපේ ගෲප්ලා ඔක්කොම වගේ ඔක්කොම නෑ භාගයට භාගයක් ඉතුරුයි ඉතින්. වාසි සහගතයි ඒක ඉතින්. ඊළඟට තව ඇටැක් එකක් බලන්න යන් අපි. පේනවනේ ඉතින් ඒ ඇටැක් එකත් 100%යි. ඒකත් පේනවනේ ෆුල් මැක්ස් බේස් එකක් ටවුන් හෝල් 8. අරක වගේමයි පික් කරලා 4 දෙනා ෆනල් එකට දාගත්ත මැදින් දාගත්ත AT මේ කිනුයි වෝල් බ්‍රේක් දාගත්ත මේ වෝල් බ්‍රේක් කොහොමද ප්ලෑන් ගෲප් එකෙන් එළියට එනවා. ඊට පස්සේ කින්ගේ ඇබිලිටි දාපුවාම මැද වෝල් ටික ඔක්කොම කැඩෙනවා. එතකොට යටිලා ටික ගිහිල්ලා යටිලා නෙමෙයි යටියා ඉන්නේ ඉතින් යටි ගිහිල්ලා මේ කඩනවා ඉතින් අයිටම් ටික ඔක්කොම. ඊට පස්සේ ඉතින් හොක් රයිඩර්ස් ටික දාගත්තාම ඉතුරු ඩිෆෙන්සස් ටික ඔක්කොම ඉතින් කුඩු කරලා දානවා. ඒ ASCII ඉතින් අනිත් කට්ටියන්ට ෆනල් කරන්න තියෙන අනිත් ඒවා ටික කඩලා දාන්න තියෙන්නේ. ඉතින් පේනවනේ හොක් රයිඩර්ස් ටික. ඔයාලා ඉතින් මෙතන මේ වැදගත්ම දේ තමයි හීල් ස්පෙල් ටික පාවිච්චි කරලා තියා වැදගත් විදිහට පාවිච්චි ගන්න නැත්නම් කෙලවෙන්න පුළුවන් ඇටැක් එකට. ඔව් බලන්න ඔයාලා රේජ් ස්පෙල් එක පාවිච්චි කරන්නේ හොක් රයිඩර්ස් වලට ගොඩක් ලොකු ඩැමේජ් එකක් එද්දි විතරයි. හරිද? ඒකින්ද හොක් රයිඩර්ස් වලට ටික ලොකු ඩැමේජ් එකක් වෙද්දි මතක් කරලා හීල් ස්පෙල් එක පාවිච්චි කරන්න. ඒ වගේම රේජ් ස්පෙල් එකත් පාවිච්චි කරන්න ඔයාලා. ඉතින් ඔයාලට පේනවනේ ඉතින් කෙලින්ම බේස් එක කුඩු පට්ටම් කරලා දාලා තියෙන්නේ. ඉතින් තව ඉතින් පේනවනේ පොයිසන් සැක් එක. ඉතින් ඔය විදිහට ඉතින් ඇටැක් ඉතින් ටවුන් හෝල් 8 ඇටැක් වලට ඉතින් හොඳ වැලියු එකක් ගන්න පුළුවන් මේකෙන්. මේක වාසි සහගත ආමියක් කියලා මං හිතනවා. ඉතින් ඔයාලගේ එකට භාවිතා කරන්න මේක. පේනවනේ ඉතින් රෑන්ක් බැටල් වලටත් ඉතින් ගොඩක් භාවිතා කරන්න පුළුවන්. ටවුන් හෝල් 8 කට්ටියන්ට ඉතින් ගැම්මට ඉතින් ආමික පාවිච්චි කරලා ඕම් පේනවනේ ඒකත් 3S. තව එකයි තියෙන්නේ. පේනවනේ පිකාස්ලා එක්කෙනෙක් ඉන්නවා කින් ඉන්නවා. පේනවනේ ඉතින් රූපුත් සාමාන්‍යයෙන් ටිකක් ඉතුරු කරලා තියෙන්නේ ඉතින් මේ ආමිකේ. ඉතින් අපි තව ඇටැක් එකක් බලමු ගිහිල්ලා. පේනවනේ මේ බේස් එකත් හොඳටම මැක්ස් කරලා තියෙන්නේ ඉතින්. පුරුදු විදියටම පික් කරලා 4 දෙනා දාගත්තා. ප්ලෑන් රූප් එක දාගත්තා. ඊට පස්සේ හරියට දෙකින්ගේ ඇබිලිටි එක දාගත්තා.
මේක නම් ටිකක් වෝල් වැඩි. ඒ කියන්නේ අර වෝල් කොටු කරලා දින වැඩි. ඒකින්ද කින්ගේ ඇබිලිටි ගොඩක් වටිනවා මේකේ. මේ පික් කළාටයි කින්ටයි ඇතුළට යන්න ඕන දාගත්තා. ඊට පස්සේ ඉතින් හොක් රයිඩර්ස්ලා යද්දී අරට හීල් ස්පෙල් එකෙන් සපෝට් එක දෙන්න රේජ් එකකින් හීල් ස්පෙල් දෙකම ගැම්මට පේනවනේ හීල් ස්පෙල් එක දාගත්තා. ගැම්මට ඉතින් වදිනවා. ඉතින් සතපට වෙන්න වදින්නේ කොල්ලෝ පේනවනේ ඉතින්. ඔයාලා ඉතින් මගේ channel එක subscribe කරන්න කියලා ආයෙත් මම ඉල්ලනවා. ඔයාලා ඉතින් subscribe කරලා මට සහයෝගයක් දෙන්න. මම ගේමක් ගහන්නම් ඉතින්. ගේමක් ගහන්නම් කියන්නේ මම කටහඬත් කැත ඇති ඉතින් කරන්න දෙයක් නැහැ. ඔය ලබා උපන් හැටිනේ. ඔය පේනවනේ ඉතින් ගැම්මට ගහනවා කට්ටිය. පේනවා රේජ් එකකුයි පොයිසන් එකකුයි ස්නැක් එකෙත්. රේජ් එකවත් ඕනේ නැහැ මේ ආමිකට බේස් එක ඩැමේජ් කරලා කුඩු පට්ටම් කරන්න. රේජ් ස්පෙල් එකවත් ඕනේ නැහැ. ඉතින් ඒ තරමට සුපිරි විශ්වාසනීය ආමිකම් මේක. තව ඉතින් ඉතුරුලා තියෙන්නේ බිල්ඩ් හට් 4ක් විතරයි. ඉතින් මේකට පිස්සු දෙකේ ආමිකයපොත් වටේ ගහලා මේකත් ගස් කපලා නැහැ. ඉතින් අර පිස්සු ටීට් කෙනෙක් තමයි මෙයත්. මේක ගස් කපන්නේ නැත්තේ ඉතින් මැනික් කම්බිනවනේ. ජිම් බොක්ස් එකවත් කපලා නැහැ. මෝඩ මූසලෙක් කොහෙද යන. පේනවනේ එයාට එක 3S ඉතින් ඔයාලට මතක් කරන්න ඕනේ ඔයාලට ටවුන් හෝල් 9න් උඩ වගේ තියෙන කට්ටියන්ට අපේ ක්ලෑන් එකට ජොයින් වෙන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. සුපිරි ක්ලෑන් එකක්. ඉතින් පොඩි ක්ලෑන් එකක් පොඩි බේසස් වල තමයි හදලා තියෙන්නේ. ඔයාලට ඉතින් ජොයින් වෙලා බලන්න පුළුවන්. ඉතින් මම link එක දාලා තියන්නම් description එකේ. ඉතින් ඇවිල්ලා බලන්න. ඉතින් පේනවනේ පොඩි ක්ලෑන් එකක්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා හැමෝටම.